පවුල් 40000ක් 47000ක් ඉන්නවා. ආස්වාසුම් ප්‍රතිලාභී පවුල් 47000කින් ළමයි 120ක් නැහැ. ඉන්නවා කිව්වේ 68යි. ඉතින් මං ඇහුවා ඇයි 120ක් හොයාගන්න බැරි? එහෙමනම් එක ප්‍රශ්නයක් එක උත්තරයක් තියෙනවනේ අපේ මාතර දිස්ත්‍රික්කයේ පවුල් 47000කට ළමයි 120ක් නැහැ. ඒකට උත්තරේ එහෙම වෙලා තමයි දැන් අද ඉන්නේ 108කට ඇවිල්ලා තියෙන්නේ. තේරුණා? ඒ කියන්නේ මේ කෝස් එකේ තව ඕනනම් 12 දෙනෙකුට ඉඩ තියෙනවා. ඇයි ළමයි එන්නේ නැත්තේ? මොකද හේතුව? මම ඒක ඇහුවේ දෙමව්පියෝ කැමැත්තෙන් දාවේ අකමැත්තෙන් දාවේ කියලා. මොකද මේකට එවන්න අකමැති. අකමැති මොකද? ඇයි අකමැති? මේකට ආවොත් අස්වැස්ම කැපෙයි කියලා බයයි. ඇත්ත හේතුව ඒක. ඒක අම්මලා තාත්තලා කිව්වේ නැද්ද? ඕකට ගියාම කැපෙයිද දන්නේ නැහැ අපට හම්බෙන අස්වැස්ම කියලා. කිව්වද? තෝරා ගැනීමක් තියෙනවා. මොකද්ද? ආණ්ඩුවෙන් හම්බෙන අස්වැස්ම ගන්නවද? අස්වැස්මෙන් ගැලවෙන්න මේකට යනවද? ඔන්න ප්‍රශ්නේ. මේ 17 ලක්ෂයේ මිලියන 1.7ක් අස්වැස්ම දෙන අයට හැමදාම එක්ක අපට අස්වැස්ම දෙන්න පුළුවන්. බදු ගෙවන ජනතාවගේ සල්ලි දීලා ඉන්න පුළුවන්. නැත්තම් මේකෙන් ගැලවෙන්න පුළුවන්. දුප්පත්කම තුරන් කිරීම කියන්නේ මොකද්ද? හැමදාම අස්වැස්ම දෙන එක නෙමෙයි. මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන එක. දැන් මම ඔයගොල්ලෝ සලකන්නේ දෙමව්පියන්ට විරුද්ධව හරි කමක් නැහැ. මේකෙන් ගැලවෙන්න අදිෂ්ඨානයක් හිත හදාගත්ත ළමයි හැටියට. තේරුණා? මම කියන්නේ අස්වැස්ම ලබනවයි කියන එක ගැන සමාජයේ ලැජ්ජ වෙන්න ඕන. ඒක නීත්‍යානුකූලව හිඟා කරනවා වගේ වැඩක්. වෙන විදිහකට කිව්වොත්. ඇයි? කාගේ හරි ආණ්ඩුවේ සල්ලි අපි ගන්නවා. නැති බැරිම නම් ගන්න එක හරිනේ. හැබැයි මේක දැන් ගන්න එක පුරුද්දක් බවට පත් වුණාම අර සමහර හිඟන්නොත් ඉන්නෝ නේම. තුවාලේ සනීප කරගන්න කැමති නැහැ. සනීප වුණත් තුවාලේ බැන්ඩේජ්යක් කොටාගෙන පාරේ ඉන්නවා. ඒ වගේනේ. එතකොට දුවේ පුතේ ඔයගොල්ලෝ ආශ්වාසමට අභියෝග කරලා ජීවිතේ නැගිටින්න තීරණය කරපුවා හැටියට තමයි මම හිතන්නේ. එතකොට දැන් සමෘද්ධි දෙපාර්තමේන්තුව මේකට මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියන්නේ ඇයි? ආශ්වාසමට වෙන් කරන්න තියෙන සල්ලි මේ වෙන් කළා තියෙන්නේ. මොකටද මේ වෙන් කරන්නේ? මෙතනින් ගලව ගන්න. දැන් කොච්චර මේකට ඇබ්බැහි වෙනවද කිව්වොත් 120ක් හොයාගන්න බෑ. දැන් මේක සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව එක ළමයෙකුට ආසන්න වශයෙන් මේ කෝස් එකට 55000ක් ඒගොල්ලෝ ඍජුව වෙන් කරලා ඒ කෝස් එක හොඳට යනවා නම් තව ලක්ෂ දක්වා වැඩි කරන්න දිස්ත්‍රික් ලේකම්තුමාට බලයක් දීලා තියෙනවා. හැබැයි ඒ ලක්ෂය තව ලක්ෂ කීයක් කරන්නද මේ අපි හදන්නේ? ඔයගොල්ලන්ට වෘත්තීයමය භාවයක් දීලා NVQ සර්ටිෆිකේට් එකක් දීලා හොටෙල් සංචාරක ශ්‍රේෂ්ඨයට හඳුන්වා දීලා විදේශගත වෙන්න ඉඩකඩක් හදා දීලා යන ලොකු ගමනක්. අර 68යි කිව්වට පස්සේ මම මේ ඇඩ් එක ගෙන්නගෙන මගේ Facebook එකේ දැම්මා. මගේ WhatsApp group වල කියවුවා. අපේ අනිත් අයටත් කිව්වා හොයාගන්න තව කට්ටිය කියලා. ඇයි මේකට එන්න කැමති නැහැ? එන්න කැමති නැත්තේ මොකද? ඊට වැඩිය හොඳයි අර මාසෙකට හම් වෙන අස්වැසුම අරන් බලන් ඉන්න එක. පළවෙනියෙන්ම අපි ගොඩ යන්න නම් මේ යැපෙන මානසිකත්වයෙන් අයින් වෙන්න ඕන දුවේ.